හොඳයි ගවි. අද අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ඊටම කාලීන මාතෘකාවක්. ඒ වගේම තමයි දිනෙන් දින ගෝලීය දේශපාලනයේ උණුසුම් වන කාරණාත් එක්ක කොහොමද මේ ලෝකයේ ගමන් මඟ යන්නේ. ඒ වගේම තමයි මැදිහත් කරුවෙකු විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන කාරණය සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් කවිය. ඒ වගේම තමයි මේ බහුපාර්ශ්වික සංවිධානයක් විදිහට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය හා වගකීම කියන කාරණය ගත්තම අද වෙනකොට අපි දන්නවා ලෝකයේ විවිධ කලාපවල විවිධ ආකාරයෙන් යුද්ධයන් තියෙනවා. අපි චීනය පැත්තෙන් ගත්තොත් චීනය තායිවානය සමග ගැටුමක ඉන්නවා. ඒ වගේම ඊශ්‍රායල් පැලස්තීන ගැටුම තියෙනවා. මේ කාරණාත් එක්ක කොයි ආකාරයෙන්ද මේකේ වගකීම ගලාගෙන යන්නේ කියන කාරණයත් එක්ක මෙහි ඉතිහාසය සහ විකාශනය කොයි ආකාරයෙන්ද ආරම්භ වුණේ කවි? අපි පටන් ගනිමු මෙහෙම කතාවකින්. ඒ තමයි දැන් අපි කතා කරනවා යථාර්ථවාදයේ